ඩීස්පෝන් එන්නේ කොහොමද? නිකන් අර අකුණක් ගහලාද? හෙලෝ බොයිස්, ඉතින් වෙල්කම් බැක් ටු මයි channel. අද වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ කාන්ට් බ්‍රෙත් ගේ අභිරහස විසඳන වීඩියෝ එක. කලින් වීඩියෝ බැලුවේ නැත්නම් බලන්න ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. නැත්නම් කමෙන්ට් වල පින් කරලා තියන්න. දෙකෙන්ම බලන්න පුළුවන්. අපි ඉස්සරහට යමුකෝ. කලින් එපිසෝඩ් එක අපි මෙතනින් නැවැත්තේ තාම හොල්මන් ඩීස්පෝන් වෙලා නැහැ. මම ගේම් එකෙන් බැක් වෙලා ගිහින් ආපහු ආවා. ඔර මං එනකම් බලන් ඉන්නත් දැන් අපි පල්ලෙහාට යන්නේ. අර ලීය උඩට පයින් හැදුවේ. බිමට වැටෙන කමක් නැහැ. අපි මේ හොල්මන් ළඟට යන්න බලමු. පොඩ්ඩක් දැන් මොකක් හරි හොල්මන් ඩැමේජ් එකක් කරන්න පුළුවන් වුණොත් බලමු. එනවාද? එන්නේ ළඟට යන්න ඕන. පොර හැබැයි කපටි වගේ වෙන හොල්මන් වගේ. වෙන හොල්මන් නම් ඔය ස්පෝන් වෙච්ච ගමන් කන්නගෙන ඇවිල්ලා ගහලා යනවා. මෙයා නෑ එහෙම මේ හින්දා ටිකක් ලේසිත් වගේ. ඉතින් මේ හොල්මන් දැන් වැඩක් නෑ. කොහොමද හොල්මන් අතුරු ගහන්නේ? හොල්මන් ගිහිල්ලා මේ වලකටවත් වැටලා. එහෙම වෙන්න නෑ විදියක් නෑ. පොර ගිහිල්ලා සිරාවටම හොල්මන් මට බයයි පැනලා ගිහින් වගේ පාරක් කන්න වෙයි කියලා. කමන්නේ ඉතින් මොනව කරන්නද? ඔහෙ ඇති ඊළඟ දවසේ තමයි බලන්න ඉන්නේ. දැන් ඉර බැහැගෙන යන්නේ. ආපහු කුකුල පටන් ගත්තා. නේ ආපහු ස්පෝන් වෙලා. ළඟට යනවා. අපි ළඟට එයි. මේ හොල්මන් ගැන පොඩ්ඩක් අපි බලමු. පස්සෙන් යන්න ඕනේ. හොල්මන් පස්සෙන් එනවාද මන්ද? කලින් එපිසෝඩ් එකෙනුත් අපිට ගහද්දි ළඟට ඇවිල්ලා කැරකි ඉඳලා එකපාර ගැහුවා. ෂේඩර්ස් වගේ දැම්මම ලස්සනට තියෙයි. ඒත් ඉතින් වැඩක් නෑ. කලියම් කොහොමද ක්‍රිපර් ආපහු ඩීස්පෝන් වෙලා. නැත්තම් වලකට වැටලා. අයත් ක්‍රිපර් කෙනෙක් කෙනා ඩීස්පෝන් වෙලා මේ සැරේ. අර කුකුලට පිස්සුද බෙල්ල මිරිකලා වගේ කෑ ගහන්නේ. ඔයාලට ඇහෙනවද දන්නේ? ඉක්මනට වීඩියෝ ගන්න මයික් එකක් නැතුව මම මේ කරන්නේ. මයික් එකක් කොයි කාමරේ මම රෙකෝඩ් කරන තැනක් හදාගන්න ඕන. මම එක තැන් වල රෙකෝඩ් කරන. එළියන රෙකෝඩ් කරන්නේ ගේ ඇතුලේ තමයි. මොකද ශබ්ද බද්ද වැඩි. හරි අපි අර මොඩ් එක මෙව්ව කරගෙන නෑනේ. අයෙත් කෑ ගහන අර කුකුල ඒකත් අපි මෙව්වක දාගමුකෝ. එතකොට ලේසි. කරන් දෙයක් නෑ මේ කුකුලා කෑ ගැහුවා කියලා. ඉතින් මං ආපහු වීඩියෝ එක කරනවා. කුකුලෙක්ට නවත්තන්න දෙන්න බෑ මගේ වීඩියෝ එක. මට දැන් මේ කුකුලත් එක්ක එපාරලා තියෙන මොඩ් එක මන් දාගත්තා. ඕකේ. හරි එහෙනම් දැන් උදේ වෙනකම් බලන් තියෙන්නේ නැත්තම් නිදාගන්න. එක්කෝ ඉමුනේ උදේ වෙනකම්. මං කියන්න හැදුවේ ක්‍රිපර් කිල් කරමු කියලා. ක්‍රිපර් අපිවත් මරාගෙන මැරුවා. අපි දැන් නිදාගමු. එතකොට උදේට අපිට අර හොල්මන් ගැන බලන්න පුළුවන්. ස්පෝන් වෙන්නේ ඩීස්පෝන් වෙන්නේ කොහොමද කියලා එන්නේ. තාම හොල්මන් ස්පෝන් වුණා නෑ නේද? හරි ගමන්න අපි බලමු. පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්නත් යන්න. එක්ස්ප්ලෝර් යනකම ඉන්නේ එකම තැන ඉන්නේ හින්දා එක්ස්ප්ලෝර් වෙන්නේ නැත්නම් කලිනුත් අපි එක්ස්ප්ලෝර් කර ඉඳින් ඇවිල්ලා ගැහුවේ. අර කිව්වේ මේක තාම හදාගත්තේ නෑ. අර සෙටින් එක ඒකත් ඉක්මනටම හදාගෙන
වීඩියෝ සීරීස් එකක් පටන් ගමු. එතකොට මටත් වීඩියෝ එක දිගට සතියට දෙකක් වගේ දාන්න පුළුවන්. ට්‍රැක්ටරයක් යනවා එහෙනම් මම වීඩියෝ එක පොඩ්ඩක් කතා කරන එක නවත්තන්න. එතකොට මේ කැල් කපලා දාන්න පුළුවන් නේ. හරි අපි මෙතන ගොඩට යන ට්‍රැක්ටරේ නම් ගියා. සද්දේ තාම ඇහෙනවා වීඩියෝ එක ඇහෙනවද දන්නේ නැහැ. හරි අපි කන්ද නගගමු. උදේ ගිහිල්ලා අපිට වටේම පේන තැනකට යන්න. එතකොට ඒ හොල්මන්ද යකාද කාන්ඩ්‍රේට් කියන කෙනා ස්පොන් මේ අලුත් අප්ඩේට් එකකින් ආව හරකෙක්. කැස්ස සෙම උණු වතුර බීලා තමයි ආවේ. කලින්ට වැඩිය කටහඬ වෙනස්ද දන්න සෙම හින්දා. බලන්න ඕනේ. තව උණු වතුර ටිකක් බීලා එතකොට කටහඬ හරියයි. හරි අපි මෙතනින් යමුකෝ. මේ වීඩියෝ එක නම් ගොඩක්ම ෂෝට් වෙයි. ඇයි කියනවා නම් මම මේක වැඩි කතා කරා කියන වීඩියෝ එක වැඩි වෙලාවක් තියෙන එකක් නෑ. අපි මේ අභිරහස විසඳපු ගම වීඩියෝ එක එන්ඩ් කරා. ඒ කියන්නේ ඩීස්පෝන් වෙන්නේ කොහොමද ඒක හරියටම අපි දන්නේ නෑ. ඒක ගැන බලලා අපි වීඩියෝ එක එන්ඩ් කරා. අපේ ඒ පාරන කන් දෙක රිදෙනවා. අර කුකුලා මේ පාරන කෑ ගැහුවා. ඇයි මම මේ වද දෙන්නේ මම වීඩියෝ එක කරද්දී. මම මේ වීඩියෝ එක ඉවර වෙලා කුකුලත් එක්ක බලා ගන්න අයත් කෑ ගහන ඇති. මුන්ට උදේට කෑ ගහන්නද? උදේටත් ඔහොම කන් ළඟට ඇවිල්ලා කෑ ගහන්න පුළුවන් නම් කොච්චර හොඳද? එහෙනම් වෙලාවට ඇහැරෙනවනේ. මාර කර්මයක් කියලා මේ කුකුල්ලෝ. අපි මේ හොය යකෙක් ගැන හොයන්න කාලෙකින් මයින්ක්‍රාෆ්ට් වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගත්ත. අනිත් වීඩියෝ රෙකෝඩ් කරලා තිබුණ ගානේ මයින්ක්‍රාෆ්ට් වීඩියෝ රෙකෝඩ් කරලා තින්නේ මොකක් හරි මයින්ක්‍රාෆ්ට් එක කැරියර්ස් එකක්වත් තියෙනවද දන්නේ. හරි අපි රෑ කරලා බලමු. වෙදර් එක නෙමෙයි ටයිම් එක සන්ඩේද නයිට් සන්ඩේද ඕකේ. අපි අතන්ට යන්නත් වෙන එච්චර වෙලාවක් නෑ. බලමුකෝ. මේ වීඩියෝ විනාඩි 10ක්වත් තියෙන්න. අපි මෙතනින් පැනලා කොහොම හරි මැරෙමු. ඊට පස්සේ අතන ස්පෝන් වෙනවා. එතකොට අර හොල්මන යකා ස්පෝන් වෙන විදිහ සහ ඩීස්පෝන් වෙන විදිහ බලා ගන්න පුළුවන්. එක්ක පොඩ්ඩක් ඉඳලා යන්න. හොල්මන් නම් පේන්නේ නැහැ. මට යන්න පයින්නත් හිතෙනවා. අනේ මම. අපි පයිමුනේ. ඕකේ. හරි අපි අතන ස්පෝන් අර ඉන්න. අර ඉන්න. අපි පයිමු පල්ලට ඩීස්පෝන් විදිහ බලා ගන්න. මේ සරේ නම් ළඟටම යනවා. ඕකේ. ඩීස්පෝන් වෙන්නේ කොහොමද? නිකන් අර අකුණක් ගහනද? ඩීස්පෝන් වුණානේ. අඩ නිකන් අතුරුදහන් යනවා. මං හිතුවා දුමක් දාලා වගේ නැති වෙයි කියලා අකුණක් ගහලා වගේ. අපි කලින් ඒක දැක්කේ නෑ ඩීස්පෝන් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි දාමු. දැන් ඉතින් පිච්චෙනවා ඔක්කොම කන්න ටික. ට්‍රිපර්ලා ස්පයිඩර්ලා පිච්චෙන්නේ. අපි කොහොම හරි දැනගත්තනේ ඉතින් අර අපි අද ටාකට් එක. එහෙනම් ඉතින් එයා ස්පෝන් වෙන්නේ නෝමල්. නිකම්ම මතු වෙනවා විතරයි නේ. නිකම්ම මොබ් කෙනෙක් විදිහට. එහෙනම් අපි හොර එන්ටිටි කෙනෙක් ගැන තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මොටිවේෂන් එකක් විදියට වීඩියෝ අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා channel එකට කමෙන්ට් එකක් දාලා subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.